අද එන්න මාත් එක්ක හවස් වරුව මොකද කරන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. දැන් නම් වෙලාව 5යි. මම දැන් තමයි චුට්ටක් නිදාගෙන හැරියේ. මම දැන් යනවා මම උදේ වරුවේ හවස් වරුවේ ඒජන්සි එක වැඩ කරනවා. ඒ ඒජන්සියේ හවසට ස්ටොක් එක අරගෙන ඒ ටික බැලන්ස් කරලා ඒ ටික සෙටල් කරන්න යන්න ඕනේ. ඊට පස්සේ මම අද වීඩියෝ කරන්න හේතුව මම අද යනවා සිරිපාදේ අනුරුවක් බලන්න. මම ඒක දැක්කේ FB එකේ පෝස්ට් වීඩියෝ දැක්කා. මාරම ලස්සනයි ඒක. ඉතින් මම දැන් යන්න හදන්නේ. මම කොහොමද යන්න හිතන් ඉන්නේ රෑ 7ට 7:00 විතර. එහෙනම් අපි එතන ගිහින් හම්බෙමු. දිගටම වීඩියෝ එකත් එක්ක ඔයාලා ඉන්න. මෙහෙම තමයි ඉතින් ඇතුල් වෙන තැනම මෙහෙම ලස්සනට සරසලා තියෙනවා. අපේ ඉස්සල්ලාම යද්දී සීත කඟුල කියලා හරිම ලස්සනට ඒක හදලා තියෙනවා. අර උඩ ලයිට්ස් වගේ පේන්නේ. එච්චර දුරක් නගින්න තියෙනවා. අත්තම සිරිපාද වගේ ලස්සනට මෙහෙම ගලක ලියලා තිබ්බා. මෙහෙම ඉතින් නැගගෙන ගියා. ඇත්තටම අමාරුයි. ගොඩක් සෑහෙන දුරක් නගින්න තිබ්බා. ඉතින් මේ ඉදිකට රූපාන ඒ වගේම හරියටම ලස්සනට එතන තිබ්බා. කැලයක් මැදින් තමයි මේක මේ හදලා තිබ්බේ උඩට යන්න. අපි ගිහපු දවසේ නම් සෑහෙන කට්ටිය ඇවිල්ලා හිටියා. මං මේක දාද්දි නම් ඒක ඉවර වෙලා තියෙයි. දවස් 5ක් විතර මේක තිබ්බා. මම දන්න විදිහට උඩට නගින්න ලේසි. හැබැයි සමහරක් තැන්වල මේ චුට්ටක් අමාරු වුණා. හරිම ලස්සනයි. ඇත්තට මේ වගේ දෙයක් කරන්න මිනිස්සුන්ට මේ වගේ දෙයක් පෙන්වන්න මේ දෙයක් කරන්න ඇත්තට මේ මිනිස්සු ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒක ගියාටම පස්සේ බලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් පින් ඒ කට්ටියට. අපි ගියේ ඉවර වෙන්න දවසට කලින් දවසේ මේ උඩම හරිම ලස්සනයි. මේක තිබ්බේ මින්නේරි ටවුන් එකේමයි. ඔයාලට මේ අවුරුද්ද යන්න බැරි වුණා නම් ඊළඟ අවුරුද්දෙත් එයි කියලා මම හිතනවා. අපි ඉතින් වැඳලා ඉක්මනට පල්ලෙහාට ආවා. මොකද රෑ වෙලා තිබ්බේ. එහෙනම් ගිහින් එන්න නෙක්ස්ට් වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.